බෞද්ධ දර්ශනය පිළිබඳ ඉතා වැදගත් වීඩියෝ මාලාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු මේ ඉපදිලා මොකක්ද මේ කරන්න කියන කාරණාව. තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ එම නැත්නම් මරණයට පත්වන්නේ කිසියම් හෝ අරමුණක් පස්සෙන් දුවන ගමන්. එක්කාකේසිගේ පර්යේෂණවල සඳහන් වෙනවා මනුස්සයෙක් මිය ගියාට පස්සේ නැවත උපදින්නේ මනුස්සයෙක් විදිහටම. හරියට මේ විඥානය කියන්නේ කම්පියුටර් එකකට ගහන සොෆ්ට්වෙයාර් එක වගේ. ඒ විශ්වයේ තියෙන සියලුම රහස් බුදුරජාණන් වහන්සේට වැටහෙන්න පටන් ගන්නවා. මොකක්ද මේ සත්වයාගේ සාංසාරික භව ගමනට හේතුව? බුදුරජාණන් වහන්සේ ඉපදුන ගමන් කතා කරාද? ඉපදුන ගමන් ඇවිද්දද? සුබ දවසක් සියලු දෙනාට. බෞද්ධ දර්ශනය පිළිබඳ ඉතා වැදගත් වීඩියෝ මාලාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මා විසින් වසර 15කට අධික කාලයක් මේ බෞද්ධ දර්ශනය පිළිබඳ විවිධ පොත්පත් ආශ්‍රයෙන් විවිධ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් සහ විවිධ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දෙමින් ඒ වගේම විවිධ ස්වාමින් වහන්සේලා විසින් රචනා කරන ලද පොත්පත් පරිශීලනය කරමින් ඒ වගේම විවිධ ගිහි පින්වතුන් විසින් රචනා කරන ලද පොත්පත් පරිශීලනය කරමින් මා ලබාගත් දැනුම සහ අත්දැකීම් සහ අවබෝධය ආශ්‍රයෙන් තමයි මේ වීඩියෝ මාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම කෙටියෙන් කියන්නම් කොහොමද මම මේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීම සඳහා යොමු වුණේ කියලා. මට සාමාන්‍යයෙන් දෙයක් තේරෙන කාලේ ඉඳන් මුහුණ දුන්න ගැටලුවක් තියෙනවා. මම නිතර කල්පනා කරපු දෙයක්. ඒ තමයි මිනිස්සු මේ ඉපදිලා මොකක්ද මේ කරන්න කියන කාරණාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිතය ගත්තට පස්සේ කරන වැඩ ලයිස්තුවක් තියෙනවා. උදාහරණ විදිහට පාසල් යනවා, අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ රැකියාවක් සොයාගෙන රැකියාවක් කරනවා. ඊට අමතරව කසාද බඳිනවා. ඉන් පස්සේ දරුවෝ හදනවා. ඊට පස්සේ දරුවන් පිළිබඳ සොයලා බලනවා. ගෙවල් හදනවා. වාහන අරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ වැඩ රාජකාරී ප්‍රමාණයක් තියෙනවා නිශ්චිත වශයෙන් මිනිසෙක් පුද්ගලයෙක් ජීවිතය තුළ සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් ළඟා කරගත යුතුයි කියලා විශ්වාස කරනවා. විවිධ මිනිසුන් සමග සාකච්ඡා කරලා බැලුවට පස්සේ ඒ කිසිදු පුද්ගලයෙක් කිසිම විටක තෘප්තිමත් වෙලා අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊටා විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතේ හැරදා යන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය අවසන් කරන්නේ, එහෙම නැත්නම් මරණයට පත්වන්නේ කිසියම් හෝ අරමුණක් පස්සෙන් දුවන ගමන්. කිසිම පුද්ගලයෙක් තමන් සියලු දේ ඉටු කරගෙන අවසන් මම දැන් තෘප්තිමත් කියන තැන ඉඳන් මරණයට පත්වන්නේ නැහැ. එහෙම වෙන්නේ ඊටාම සුළු වශයෙන් පිරිසක්. හැමෝම වගේ මරණයට පත් වෙන්නේ මොනවා හරි අරමුණක් පස්සේ දුවන ගමන් ඒ අරමුණ ඉටු කරගන්න බැරුව අසරණ වෙලා තමයි බොහෝ අය මරණයට පත්වන්නේ. මේ දේවල් තුලින් මම තේරුම් ගත්ත කාරණාව තමයි මේ මිනිසුන් ඊටාම පීඩණයකින් ජීවත් වන්නේ. ඔවුන් තුල තෘප්තිය එහෙම නැත්නම් සතුට කියන දේ රැඳිලා නැහැ. ඔවුන් හැම විටම ඉන්නේ මොකක් හරි දෙයක් ඇචීව් කර ගැනීමේ, එහෙම නැත්නම් ළඟා කර ගැනීමේ සටනක කියන දේ මම තේරුම් ගත්ත කරුණක්. ඒ අනුව මට උවමනාවක් ඇති වුණා මොකක්ද මේ මිනිසුන් ගත කරන ජීවිතයේ තේරුම කියන දේ පිළිබඳ හොයලා බලන්න. මේ බෞද්ධ ආభాෂය ලැබුණ නිසා මම විවිධ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දීලා තිබුණා. ඒ වගේම විවිධ පොත්පත් කියවලා තිබුණා. ඉතින් මේ ආශ්‍රයෙන් අපිට ඇහිලා තිබුණා මේ ප්‍රශ්නයට පිළිතුර දුන්න පුද්ගලයෙක් එහෙම නැත්නම් ශාස්ත්‍රූවරයෙක් ජීවත් වුණා කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගැටලුවට විසඳුමක් දීලා තියෙනවා කියන දේ මට ඇහෙන්න පටන් ගත්තා. මම අහලා තිබුණා. සත්වයා නොනවත්වා සාංසාරික භව ගමනක යෙදෙනවාය. එම සත්වයා පුද්ගලයින් ඊටමත් දුක්ඛිත සහ පීඩිත විදිහට දුක් විඳිමින් මේ සසර ගමන් කරනවාය කියන දේ මට අහන්නට ලැබිලා තිබුණා. ඉතින් මෙන්න මේ අනුව තමයි මම බෞද්ධ දර්ශනය වෙත යොමු වෙන්න පටන් ගත්තේ. එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීම් කරන්න, සොයන්න, බලන්න පටන් ගන්න මට උවමනාව අවශ්‍යතාවය ඇති වුණේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීම් කරන්න පටන් ගත්තට මට මේ බෞද්ධ දර්ශනය පිළිබඳ 100% විශ්වාසයක් ඇති වෙලා තිබුණේ නැහැ බොහෝ කාලයක් යනකම්.
මට විවිධ සැකයන් නැති වුණා. ඇත්ත වශයෙන්ම බුදු කෙනෙක් පහළ වෙලා සිටියද, උන්වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළාද, එහෙම නැත්නම් ඒ දේශනා කරපු ධර්මය අද වන විට විකෘති වෙලා තියෙන්න පුළුවන්. අද ධර්මය කියලා තියෙන්නේ ධර්මය නොවන වෙනත් දහමක්. අන්න ඒ වගේ විවිධ සැක, විවිධ අවිශ්වාසයන් මගේ සිත තුළ නිතර වද දුන්නා. ඉතින් මම හිතනවා ඒ වගේම මේ වීඩියෝ එක බලන අහන ඔයාලා තුලත් සමහර විට මේ බෞද්ධ දර්ශනය පිළිබඳ යම්කිසි සැකයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම මේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්වාසය ඇතිවන විදිහේ සරල කරුණු කීපයක් දැන් ඔයාලට කියන්නම්. අපි කවුරු හරි කෙනෙක් හිතනවා නම් බෞද්ධ දර්ශනය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අද වන විට විකෘති වෙලා තියෙනවා. එහෙම නැත්නම් සුද්ධ වූ ධර්මය අද වෙන විට නැහැ කියලා හිතනවා නම් ඒක ඊටාම වැරදි. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා පිරිනිවන් පාලා අද වෙනකොට වසර 2500ක් වගේ බොහොම සුළු කාලයක් තමයි වෙන්නේ. ඒක පරම්පරා විදිහට ගත්තොත් පරම්පරා 25ක් හෝ 30ක් වගේ කාලයක් තමයි. ඉතින් ධර්මය මුඛ පරම්පරාවෙන් පැමිණියත් අද වන විට විකෘති නොවි පැමිණිය හැකි. මොකද පරම්පරා 25 කියන්නේ ඊටාම කුඩා කාල සීමාවක්. මොකද වසර ලක්ෂ ගණනක්, වසර මිලියන ගණනක් වගේ නම් ඒ ධර්මය විකෘති වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ධර්මය මූලික අධියරේදී මුඛ පරම්පරාවෙන් පැමිණියත්, මතක ශක්තිය තුලින් පැමිණියත්, ඒ මතකයන් ගබඩා කරගෙන ආවේ අපි වගේ සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් නෙමෙයි. රහතන් වහන්සේලා වැනි ඊටමත් මානසික දියුණුවක් පැවති, ඊටමත් මතක ශක්තියක් තිබිච්ච උන්වහන්සේලා තමයි මේ ධර්මය මුඛ පරම්පරාවෙන් රැගෙන ආවේ. ඊට අමතරව පොත්පත් ග්‍රන්ථාරූඪ කරන්න පටන් ගත්තට පස්සේ ඒවා පොත්පත්වල ලියවුණා. ඉතින් මෙය විකෘති නොවි මේ දක්වා පැමිණියා කියන දේ මම ඊටමත් තදින් විශ්වාස කරනවා. ඉතින් මම තවත් සරල උදාහරණයකින් පෙන්වා දෙන්නම් කොහොමද අපි මේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්වාසය, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය තහවුරු කරගන්නේ කියලා. ඔයාලා හැමෝම දන්නවා සත්ත්ව කොට්ටාසයක් ජීවත් වෙනවා මිනිස් ඇසට නොපෙනෙන. ඒ කියන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්ව කොට්ටාසයක් ජීවත් වෙනවා. අපි ඔවුන් ක්ෂුද්‍ර ජීවීන් කියලා හඳුන්වනවා. මේ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අපේ පියවි ඇසට දකින්න පුළුවන්කම ලැබුණේ මෑත කාලයේදී අන්වීක්ෂය සොයා ගැනීමත් සමග. ඒ අන්වීක්ෂය කියන උපකරණය භාවිතයෙන් අපිට පුළුවන් මේ ඇසට නොපෙනෙන ජීවීන් විශාල කරලා අපේ ඇසින් දැක ගන්න. ධර්මයේ සඳහන් වෙනවා එක් තැනකදී මුගලන් මහ රහතන් වහන්සේ වතුර වීදුරුවක් අරගෙන මේ වතුර වීදුරුව පෙන්නලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මේ වතුර වීදුරුවේ ඉතා කුඩා ජීවී කොට්ටාසයක් සිටිනවා. මිනිස් පියවි ඇසට නොපෙනුනත් හෘදි බලයෙන් බලන විට මේ වතුර වීදුරුවේ ඉතා කුඩා ජීවීන් මට පෙනෙනවා. මම මේ පානය කළහොත් මේ සතුන් මිය යනවා කියන ප්‍රශ්නය විමසනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා, මුගලන් ඔය හෘදි විෂය හැම තැනටම පාවිච්චි නොකළ යුතුයි කියන දේ තමයි උන්වහන්සේගේ පිළිතුර වන්නේ. ඒ වගේම තවත් උදාහරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට පමණ පෙර දේශනා කරා අපාය කොට්ටාස 4ක් පිළිබඳව. ඒ කියන්නේ අපාය වර්ග 4ක් පවතින බව. ඒවා තමයි පළවෙනි එක තිරිසන් අපාය, ඊළඟ එක പ്രേත අපාය, ඊළඟ එක අසුර අපාය සහ නිරය ආදී වශයෙන්. අපි මේ අපාය කොට්ටාස 4 පිළිබඳ කතා කරනවා නම් පළවෙනි එක තිරිසන් අපාය අපේ පියවි ඇසට දැක ගන්න පුළුවන්. තිරිසන් සතුන් ජීවත් වෙනවා, මොවුන් විඳින දුක අපිට දකින්නට පුළුවන්. මොකද මේ තිරිසන් සතුන් නිතරම සිටින්නේ බියෙන් තැති ගැන්මෙන් සහ ඔවුන් වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා. ඔවුන්ට ලෙඩක් දුකක් හැදුනට පස්සේ කියන්න කරන්න කෙනෙක් නැහැ. ඔවුන් ඊටාම දුක් විඳිනවා. ඉතින් මෙය අපාගත දුක්ඛිත තත්වයක් බව අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා പ്രേත අපාය පිළිබඳව. ඒ කියන්නේ പ്രേත කොට්ටාසයක් ජීවත් වෙන බව, එහෙම නැත්නම් අමනුෂ්‍ය කොට්ටාසයක් ජීවත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් පියවි ඇසට, මිනිස් ඇසට මෙය දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මම විශ්වාස කරනවා තව නොබෝ කාලයකදී අර ශුද්‍ර ජීවීන් බලන්න අන්වීක්ෂයක් හැදුවා වගේ මේ අමනුෂ්‍යයින් බලන්න පුළුවන් විදිහේ කිසියම් වූ උපකරණයක් වර්තමාන විද්‍යාවෙන් සොයා ගනීවි කියලා. ඉතින් මේ අමනුෂ්‍ය කොට්ටාසයන් ජීවත් වන බවට මම උදාහරණයක් දෙන්න කැමතියි.
ඔයාලා හැමෝම දන්නවා අපි මොනවා හරි ප්‍රශ්නයකදී කරදරයකදී යනවා දේවාලයකට. එහෙම නැත්නම් පේන බලන්න, එහෙම නැත්නම් ආරූඪයෙන් ශාස්ත්‍ර කියන අන්න ඒ වගේ තැන්වලට අපි සමහර වෙලාවට යනවා. ඉතින් මෙතනදී අපි එහෙම ගියාට පස්සේ අපි ගිහිල්ලා අපේ හිතේ තියෙන කාරණාව එහෙම නැත්නම් අපි යන්නේ මොකටද කියන දේ කියන්නේ නැහැ. එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගියේ මොකක් හරි අපි හිතමු අපේ තියෙන රත්තරන් බඩුවක් නැති වෙලා අපි ඒක සොයාගන්න තමයි ගියේ කියලා. අපි එතනට යනකොට ඒ ආරූඪ වෙලා ඒ ආරූඪෙන් අදාළ කෙනා කියනවා ඔයා ආවේ රත්තරන් බඩුවක් නැති වෙලා ඒක හොයාගන්න නේද? ඔයාගේ ගෙදර විස්තර මෙහෙමයි, ගෙදර ඉස්සරහා අඹ ගහක් තියෙනවා නේද? පිටිපස්සේ රම්බුටන් ගහක් තියෙනවා නේද? ඒ වගේ විස්තරයක් කියනවා. ඉතින් ඒ කියන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙන්නේ sannivedana ක්‍රමවේදයක්. මේ අමනුෂ්‍ය කොට්ටාස සමග කරන sannivedanaයක් තමයි මෙතන තියෙන්නේ. ඒ ආරූඪ වෙලා ඉන්න පුද්ගලයා තුලට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ආරූඪ වෙලා ඉන්න අමනුෂ්‍ය කොට්ටාසය ඇතැම් විට දෙවිවරුනුත් ආරූඪ වෙනවා කියලා මම අහලා තියෙනවා. ඒකේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මට ලොකු දැනීමක් නැහැ. කෙසේ හෝ මේ ආරූඪ වෙන අවස්ථාවේදී අමනුෂ්‍යයන්ගේ ආරූඪය තුලදී ඒ අමනුෂ්‍ය කොට්ටාසයේ ඒ ෆ්‍රීකවන්සි එක යටතේ සංවේදනය කළා ඔවුන් ඒ තොරතුරු ලබා දෙනවා. ඉතින් අතීතය පිළිබඳ සහ වර්තමාන තත්ත්වයන් පිළිබඳ කියන්න පුළුවන් වුණත් ඔය කිසිම ආරූඪ වන දේවාලයකට අනාගතය ගැන කියන්න බෑ. මම ගොඩාක් පරිශීලනය කළා තියෙනවා. ඒ කිසිම තැනකට අනාගතය පිළිබඳ හරි හැටියට කියන්න බෑ. නමුත් වර්තමානයේ තත්ත්වය සහ අතීතය පිළිබඳ යම් යම් කාරණා නිවැරදිව කියන්න පුළුවන් මේ අමනුෂ්‍ය කොට්ටාසයන්ගෙන් වැඩ අර ගැනීම එහෙම නැත්නම් අමනුෂ්‍ය කොට්ටාසයෙන් උදව් ලබා ගැනීම හරහා. ඊළඟ එක තමයි අසුර අපාය. ඉතින් අසුර අපාය කියන්නේ මහා මුහුද ආශ්‍රිතව ගැඹුරු මුහුදේ ජීවත් වන සත්ත්ව කොට්ටාසයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපි දන්නවා සමස්ත පෘථිවි තලය ගත්තට පස්සේ මේ පෘථිවියෙන් 4/3කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ මහා මුහුද. ඉතින් මේ මහා මුහුදේ පරක් තෙරක් අපි දන්නේ නැහැ. ඉතින් මේ මහා මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදේ තවමත් පර්යේෂණ නොකරන මුහුදේ අසුර අපාය කියන අපා කොට්ටාසය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අවසාන එක තමයි නිරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේගේ දේශනාව අනුව මේ නිරය පිහිටලා තියෙන්නේ පෘථුවිය අභ්‍යන්තරයේ. එහෙම නැත්නම් මේ පොළව අභ්‍යන්තරයේ තමයි පිහිටලා තියෙන්නේ. පොළව අභ්‍යන්තරයේ පිහිටපු ඊටාම උෂ්ණ අධික නිතර ගිනි ගන්නා සුළු දැවෙන සුළු කොටසක් තමයි මේ නිරය කියලා උන්වහන්සේ දේශනා කළේ. ඉතින් අකුසල් බලවත් වෙච්ච පිරිස ඒ අකුසල් විපාක දීම පිණිස මේ පොළව අභ්‍යන්තරයේ පවතින නිරය නැමැති ශුෂ්ක කලාපයේ එහෙම නැත්නම් වියලි කලාපයේ ගිනි ගන්නා සුළු දැවෙන සුළු කලාපයේ උපදිනවා, උපත ලබනවා. ඒක හරියට මේ ලෝකයේ සමහර මිනිසුන් ඊටාම දුෂ්කර රටවල් වල ඉපදිලා ඔවුන්ට කන්න බොන්න නැතුව මන්ද පෝෂණය හැදිලා දුක් විඳිනවා. එතකොට අපි කියනවා ඔවුන්ගේ සංසාරේ කරපු කර්ම අනුව තමයි ඔවුන් ඒ වගේ පරිසරයන්ගේ ඉපදිලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අකුසල් බලවත් වෙලා මිනිසුන් උපදින දුක් සහිත වූ පරිසර කලාපයක් තමයි නිරය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පොළව අභ්‍යන්තරයේ මෙවැනි ගිනිගන්නා සුළු දැවෙන සුළු අපා කොට්ටාසයක් පවතින බවට සාක්ෂි අපිට පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගිනි කඳු පුපුරා යාම අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ ගිනි කඳු පුපුරනකොට පොළව අභ්‍යන්තරයේ පවතින ලාවා එහෙම නැත්නම් ධර්මයේ සඳහන් වන පරිදි ලෝදිය මේ පොළව අභ්‍යන්තරයේ උඩට මතු වෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒවා කිසි විටක අහසේ සිට පොළවට පතිත වෙන්නේ නැහැ. ඒවා පොළව අභ්‍යන්තරයෙන් තමයි උඩට මතු වෙන්නේ. එතකොට අපිට පැහැදිලිව විශ්වාසයක් ඇති වෙනවා මේ පොළව අභ්‍යන්තරයේ ඒ වගේ ගිනි ගන්නා දැවෙන සුළු කොටසක් පරිසර කලාපයක් පවතින බව. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුනරුත්පත්තිය පිළිබඳ අදවන විට යම් යම් තහවුරු වීම් ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් පුද්ගලයන් මෝහණය කළා ලබාගත් තොරතුරු වලින් ඒ පුද්ගලයන් කියලා තියෙනවා ඔවුන්ගේ අතීතය පිළිබඳව, ඔවුන් මිය ගිය හැටි, ඔවුන් පෙර ආත්මේ ජීවත් වුණ විදිය, එවැනි දේවල්. ඉතින් ඒව පරිශන කරාට පස්සේ ඇත්තටම ඒ කියන දේවල් සාක්ෂාත් වෙලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් විවිධ බටහිර පුද්ගලයන් කරපු පර්යේෂණ වාර්තා තියෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකානු දිවැසි මිනිසා නමින් විරුදාවලිය ලත් එඩ්කා කේසිගේ කතාව ඔයගොල්ලෝ දන්නවනම්, එඩ්කා කේසි තමන් නිද්‍රාවට පත් වෙලා තමන් මෝහණයට ලක්වීම හරහා එඩ්කා කේසිට පුළුවන් වුණා
සාංසාරික බව පිළිබඳ විස්තර කරන්න. ඒ කියන්නේ HKKC ළඟට පැමිණෙන රෝගීන්ට එහෙම නැත්නම් HKKCගෙන් සරණ පතමින් පැමිණෙන අයට HKKC නිද්‍රාවට පත් වෙලා ඔහු මෝහනයට පත්වීම හරහා ඔහුගේ සහායකයත් සමග HKKC දීපු පිළිතුරුවල සඳහන් වෙනවා ඒ අදාළ රෝගීන්ගේ අතීත භවයන් පිළිබඳ. HKKC පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ඒ රෝගියාගේ මෙම රෝගයට එම නැත්නම් ඔය මානසික කඩාවැටීමට මානසික සිත් තැවුලට හේතුව එම රෝගියා සංසාරයේ කරපු කිසියම් වූ අකුසල කර්මයක් නිසා බව HKKC පවසලා තියෙනවා. HKKCගේ පර්යේෂණවල සඳහන් වෙනවා මනුස්සයෙක් මිය ගියාට පස්සේ නැවත උපදින්නේ මනුස්සයෙක් විදිහටම පමණයි කියලා. ඒ කියන්නේ ඒ මනුස්සයෙක් මේ ආත්මේ මැරුණාට පස්සේ ආපහු ආත්ම ගානකින් මනුස්සයෙක් වෙලා උපදිනවා. නැවත ආත්ම ගානකින් මනුස්සයෙක් වෙලා උපදිනවා කියලා තමයි HKKC පවසලා තියෙන්නේ. අර ඒ අතර මැද භවයන් වලදී ඒ මනුස්සයාගේ උපත සිදුවන්නේ කොහෙද කියනක HKKCට කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අන්න ඒක බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා. පුද්ගලයින් මිනිසෙන් විදිහට උපදිනවා, සත්වයින් විදිහට උපදිනවා, අපාගත වෙනවා, දෙවියන් බ්‍රහ්මයින් විදිහට උපත ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ඉතා විශාල වූ පරතරක් නොමැති දැනුමක් තිබ්බා. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් වැටහීමක් තිබුණා. නමුත් HKKCට තිබ්බේ ඉතා සුළු දැනුමක්. නමුත් ඔහුට පුළුවන්කම ලැබුණා අතීත භවයන් සහ කර්ම විභාග පිළිබඳ පහදලා දෙන්න. ඉතින් මෙන්න මේ හරහා මේ වන විටත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුනරුත්පත්තිය පිළිබඳ කතාව සත්‍ය වෙලා තියෙනවා. මේ වගේ ගොඩාක් පර්යේෂණ තියෙනවා. මරණාසන්න අත්දැකීම් කියලා ලියවුණු පොත් රාශියක් තියෙනවා. මේ මරණාසන්න අත්දැකීම් කියන පොත්වල තියෙනවා ගොඩාක් කාරණා. මේ වීඩියෝ එකකින් ඒවා කරන්න වෙලාව නැහැ. නමුත් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ මරණාසන්න අත්දැකීම් කියන දේවල් පිළිබඳ කතා කරලා බුදුදහමට අදාළ වෙන කාරණා පමණක් අරගෙන කතා කරන්න මේ වීඩියෝ මාලාවේ මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ගැට ටික ලියා ගන්නවත් සමගම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් මගේ හිත තුළ ඇති වුණා. මොකද උන්වහන්සේ වසර 2500කට පමණ පෙර මේ සියලු දේ දේශනා කළේ කොහොමද? උන්වහන්සේ සතුව පැවති අසීමිත වූ ප්‍රඥා බලය පිළිබඳ මට ඉතාමත් ලොකු ගෞරවයක් ශ්‍රද්ධාවක් මගේ හිත තුළ ඇති වුණා. ඉතින් මේ ධර්මය අධ්‍යයනය කිරීමත් සමග මේ විවිධ ගැටලු ටික විසඳා ගැනීමත් සමග මගේ සිත තුළ මා තුළ ඇති වූ පරිවර්තනය පිළිබඳ මා හොඳින්ම දන්නවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ වීඩියෝ මාලාව නැරඹීම තුළින් ඔබ තුලත් යම් කිසි පරිවර්තනයක් නිසක වශයෙන්ම සිදුවනු ඇති බව. ඉතින් බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට පමණ පෙර බුදුනුවණින් දේශනා කරපු ධර්මයේ පිළිබඳ අද කොතරම් වළංගුද කියන එක පිළිබඳ අපි වෙනම වීඩියෝ එකක් කරමු. මොකද ඒ කාලේ ඒ දේශනා කරපු දේශනාවල වළංගුතාවය අද වන විට තමයි ඊටත් වඩා වැඩි වන්නේ. මොකද අද වන විට විද්‍යාවෙන් ඔප්පු කරගෙන යන විද්‍යාවෙන් තහවුරු කරගෙන යන දේවල් මීට වසර 2500කට පමණ පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේවට උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවන් ත්‍රිපිටකය ඇසුරු කරගෙන. නමුත් අපි ඒ පිළිබඳ ඉදිරියට වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ඉතින් ඔන්න දැන් තමයි අද වීඩියෝ එක හරියටම පටන් ගන්නෙ. අපි අද කතා කරමු විඥාණය කියන එක පිළිබඳව. මොකද්ද මේ විඥාණය? මේ විඥාණය තමයි සංසාරයේ නොනවත්වා භව ගමනක භවයෙන් භවයට ගමන් කරන්නේ. ඉතින් මේ විඥාණය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් වර්තමානයට ගැලපෙන හැමෝටම තේරෙන උදාහරණයක් දෙන්න තමයි මම මේ සූදානම් වන්නේ. හරියට මේ විඥාණය කියන්නේ කම්පියුටර් එකකට ගහන software එක වගේ. ඒ කියන්නේ OS එක, operation system එක වගේ. එහෙම නැත්නම් මොකක් හරි දුරකථනයකට සම්බන්ධ කරන software එක වගේ දෙයක්. කම්පියුටර් එකක පරිගණකයක software එක ගත්තට පස්සේ මේ software එකට කොච්චර capacity තිබ්බත්, මේ software එක කොච්චර develop වුණත් අපි මේ software එක install කරන්නේ RAM එක අඩු, එහෙම නැත්නම් hardware capacity අඩු, ඉතාමත් පරණ දුර්වල වෙච්ච කම්පියුටර් එකකට නම් මේ software එකේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවද? අපිට පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ විඥාණය
සත්වයා තුළට පුද්ගලයා තුළට බැසගත්තට පස්සේ ඒ බැසගත් සත්වයා එම නැත්නම් ඒ පුද්ගලයා දුර්වල නම් ඒ විඥානයේ තියෙන උපරිම කැපැසිටි එක උපරිම ඵලදායිතාවය පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. එහෙම පාවිච්චි කරන්න නම් සත්වයාට පුද්ගලයාට සිද්ධ වෙනවා මේ භෞතික කැපැසිටිය වැඩි කරගන්න. මොළය මනස දියුණු කරගන්න සිද්ධ වෙනවා. එහෙම කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ විඥානය නැමැති සොෆ්ට්වෙයාර් එකේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මම විශ්වාස කරන විදිහට බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් කරන්නේ මෙන්න මේ දේ. ඉතින් මේ විඥානය නැමැති සොෆ්ට්වෙයාර් එකට ඊටාම අසීමිත වූ කැපැසිටියක් හැකියාවක් තියෙනවා. ඉතින් මේ අසීමිත හැකියාව ප්‍රයෝජන ගන්න නම් අපි අපේ ෆිසිකල් බොඩි එක එහෙම නැත්නම් මොළය මනස ආශ්‍රිත කාරණා භෞතික කාරණා ඩෙවලොප් කරගන්න ඕන. ඒවා ඩෙවලොප් කර ගැනීම තුලින් අපිට පුළුවන් මේ විඥාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උදාහරණයක් විදිහට රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා කරන්නේ මෙන්න මේ දේ කියලා මම විශ්වාස කරනවා. ඔවුන්ගේ අසීමිත පුණ්‍ය ශක්තිය, අසීමිත කුසල් ශක්තිය, ඒ කැපැසිටිය, මානසික දියුණුව, භාවනා යෝගීව කරනු ලබන මානසික දියුණුව හරහා ඔවුන් ඒ තමන් තුළ පවතින භෞතික කැපැසිටි එක ඉතාමත් වැඩි කරගන්නවා. ඉතින් එතකොට ඒ කැපැසිටියට මේ සොෆ්ට්වෙයාර් එක ලං වෙනවා. එතකොට පුළුවන් ඒ සොෆ්ට්වෙයාර් එකයි මේ ෆිසිකල් බොඩි එකේ කැපැසිටි දෙක වැඩි වීමත් සමග එකට සම්බන්ධ වීමත් සමග මේ විඥානය කියන සොෆ්ට්වෙයාර් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න රහතන් වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා. මම තේරුම් ගත්ත විදිහට මේ විඥානය කියන්නේ විශ්වයට සම්බන්ධ කොටසක්. එහෙම නැත්නම් විශ්වයට අයිති කොටසක්. එය විශ්වයෙන් වෙන් කරාට පස්සේ මේ විඥානයේ තියෙන ශක්තිය හීන වෙනවා. උදාහරණයක් විදිහට වයර් එකක් කරා සම්බන්ධ වෙච්ච බල්බ් එකක් තියෙනවා නම් මෙන්න මේ බල්බ් එක දැල් වෙන්නේ අදාළ විදුලි රැහැන හරහා විදුලිය පැමිණ මේ බල්බ් එකට සම්බන්ධ වීම තුලින් තමයි බල්බය දැවෙන්නේ. එතකොට මේ වයර් එක මේ බල්බ් එකට සම්බන්ධ වයර් එක අපි කොහෙන් හරි ගැලෙව්වොත් සම්බන්ධතාවය විසන්ධි කළහොත් මේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ විශ්ව විඥාණය විශ්වයත් සමග තියෙන සම්බන්ධතාවය අවහිර කිරීම තුලින් මේ විඥාණය අක්‍රිය වෙනවා කියලා මම විශ්වාස කරනවා. පෘථග්ජන සත්වයන් විසින් සිදු කරන්නේ මේ විශ්වයට අයිති විඥාණය Tamange කොටගෙන තියෙනවා. විශ්වයට අයිති විඥාණය විශ්වයෙන් වෙන් කරගෙන තබා ගැනීම නිසා පෘථග්ජනයින් කියලා හඳුන්වනවා. ඉතින් සත්වයාට පුළුවන් නම් මේ විඥාණය නැවත විශ්වයට සම්බන්ධ කරන්න ඒ විඥානයේ පවතින අසීමිත හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙනවා. බුදු කෙනෙක් කරන්නේ මෙන්න මේ දේ කියන දේ මම විශ්වාස කරනවා. බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටින විටම මේ තමන්ගේ විඥාණය විශ්වය සමග සම්බන්ධ කරනවා. එතකොට හරියට පිටස්තර පුද්ගලයෙක් තමන්ගේ ගෙදරට පැමිණුණාට පස්සේ ඒ පිටස්තර පුද්ගලයාට තමන්ගේ ගෙදර තියෙන සියලුම දේවල් පිළිබඳ අවබෝධයක් දැනුමක් ලැබෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ තම විඥාණය විශ්වය සමග එකතු කරාට පස්සේ ඒ විශ්වයේ තියෙන සියලුම රහස්, විශ්වයේ සියලුම සංයුතිය, සැකැස්ම සියලු දේ බුදුරජාණන් වහන්සේට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් රහතන් වහන්සේ නමකුත් බුදු කෙනෙක් තරමටම නොවුනත් තම විඥාණය විශ්වයට මුදා හැරීම හරහා විශ්ව ධාතුවට එහෙම නැත්නම් නිර්වාණ ධාතුවට එකතු වෙලා මේ විශ්වයේ තියෙන යම් යම් රහස් සහ විශ්වයේ යම් යම් දැනුම් පිළිබඳ අවබෝධය ලබා ගන්නවා. ඉතින් බුදු කෙනෙක් මෙලොවට පහළ වෙලා අලුතින්ම යමක් සොයා ගන්නවා කියනවට වඩා මම හිතනවා බුදු කෙනෙක් කරන්නේ මේ ලෝකයේ පවතින ස්වභාව ධර්මයේ පවතින නීතිය එහෙම නැත්නම් ඒ ධර්මතාවය අවබෝධ කර ගැනීම, තමාගේ බුදු නුවණින් වටහා ගැනීම සහ ඒ වටහාගෙන එය පෘථග්ජන මිනිසුන් කෙරෙහි දේශනා කිරීම තමයි බුදු කෙනෙක් සිදු කරන්නේ. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ මේ විශ්ව ධර්මතාවයටම තමයි. මේ විශ්වයේ පැවැත්ම සහ මීට අදාළ හේතුව හේතුඵල ධම ආශ්‍රිත කාරණාව තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඉතින් ඔන්න දැන් තමයි අද වීඩියෝ එකේ වටිනාම කොටසට එන්න හදන්නේ. මීට ඉහතදී අපි කතා කරා
මේ විඤ්ඥානය තමයි නොනවත්වා සංසාරික බව ගමනක යන්නේ. ඒ කියන්නේ සත්වයා මැරමින් උපදමින් නොනවත්වා බව ගමනක දුක් සහිත වූ සංසාරික ගමනක ගමන් කරන්නේ මෙන්න මේ විඤ්ඥානයක් එක්ක කියලා. ඒ කියන්නේ මේ විඤ්ඥානය තමයි එක් සත්වයෙක් තුළින් චුත වෙලා තවත් සත්වයෙක් තුළ ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව එහෙම නැත්නම් මෙන්න මේ සංසාරික භව ගමන නවත්තන්න නම් මේ විඤ්ඥානයේ ගමන විඤ්ඥානයේ සංසාරික ගමන අවසන් කරන්න වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ කාරණාව කරන්නේ කියලා. ඉතින් මේ විඤ්ඥානයේ සංසාරික ගමන අවසන් කිරීමට අවශ්‍ය නම් සත්වයාට සිද්ධ වෙනවා මේ විඤ්ඥානය ඊට අදාළ තැනට මුදාහරින්න. ඒ කියන්නේ විශ්වයට මුදාහරින්න සිද්ධ වෙනවා. ඉතින් ඇයි එහෙම කරන්න බැරි? මොකද හේතුව මේ විඤ්ඥානය නිතරම ඇලීමක් හදාගෙන ගැටීමක් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ සත්වයා මේ විඤ්ඥානය නිදහස් කරන්න කැමති නෑ. ඉතින් ඒ සඳහා විශාල පුහුණුවක් වගේම සංසාරික කුසල් ශක්තියක් තියෙන්න අවශ්‍යයි. සත්වයා තුළ ආසාව, තෘෂ්ණාව සහ වෛරය නිසා මේවා මුසුවුණු චේතනා සකස්වීම හරහා මේ චේතනාව බලවත් වෙලා කර්ම සකස් වෙනවා. ඒ කියන්නේ විපාකදීම පිණිස කර්ම සකස් වෙනවා. ඉතින් මෙන්න මේ කර්ම විපාකදීම පිණිස නැවත විඤ්ඥානය නැවත සත්වයෙක් තුළ බැසගෙන උපතක් සිදු වෙනවා. ඒ කියන්නේ විපාකදීම පිණිස කර්ම සකස් වෙනවා නම් අනිවාර්යෙන්ම නැවත උපතක් සිදු වෙනවා. මොකද ඒ බලවත් කර්ම නම් ඒ කරන කර්ම බලවත්වීම නිසා ඒවා නැවත විපාක දිය යුතුමයි. ඒ විපාක දීම පිණිස නැවත ප්‍රතිසන්දිය ලබනවා. ඒ වගේ සංසාරිකව මේ විඤ්ඥානය මේ කර්මඵල සකස් කරමින් ඒවාට පිළිතුරු දෙමින් සංසාරයේ දිගටම ගමන් කරනවා. මේ සංසාරික ගමන නවත්වන්න නම් අපි විපාක පිණිස කර්ම සකස්වීම නවත්තන්න ඕන. කර්ම සකස් නොවීමට නම් ඒ කර්ම ඇතිවන තෘෂ්ණාව, ආශාව සහිත අරමුණු ඇතිවීම, ඇලීම, ගැටීම, තෘෂ්ණාව ආදී චේතනා සකස්වීම නිරුද්ධ කරන්න ඕන. අපි ඒක වෙනත් විදියකින් කියනවා නම් කර්ම සකස්වීම පිණිස බලපාන ඉතා ප්‍රබල චේතනා සකස්වීම අපි නිරුද්ධ කරන්න ඕන. ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමත් සමග උන්වහන්සේ බුදු නුවණින් විමසල බැලුවා මොකක්ද මේ සත්වයාගේ සංසාරික භව ගමනට හේතුව කියලා. එහිදී උන්වහන්සේට බුදු නුවණින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුණා මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය. එහෙම නැත්නම් හේතුඵල ධම. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී වශයෙන් මේ හේතුඵල ධම උන්වහන්සේ අනුලෝමව සහ ප්‍රතිලෝමව එදා බෝධි මූලයේදී විමසල බැලුවා. ඉතින් මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම තුලින් මෙම සත්වයාට මේ සංසාරික භව ගමන අවසන් කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී අවබෝධ කරගත්තා. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ පටිච්ච සමුප්පාද ධර්මය හරිම ලේසියි කියලා මට දැනෙනවනේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද එහෙම කියන්න එපා. ඒක වැරදි. මේ ධර්මය පරම ගාම්භීරයි. මේ පටිච්ච සමුප්පාද ධර්මය පරම ගැඹුරුයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙම ධර්මය අවබෝධ නොකිරීම නිසා තමයි සත්වයා දුක් විඳිමින් මැරෙමින් උපදිමින් මේ සංසාරයේ ගමන් කරන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය පරම ගාම්භීරයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ කතා කරන විට මේක අපිට තේරෙනවා වගේ දැනෙනවා. උදාහරණයක් විදියට තණ්හාව නිසා අපි විවිධ දේවල් වලට ආශ කරමින් ඇලෙන්න පටන් ගන්නවා. ඒ නිසා උපාදානයේ බවට පත් වෙනවා. උපාදාන වෙනවා කියන්නේ ඒවත් තදින් අල්ල ගන්නවා. ඒ තදින් අල්ලා ගැනීම නිසා භවය සකස් වෙනවා, නැවත ඉපදීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කතාව අපි දන්නවා වුණාට මේක ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න බොහොම අමාරුයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. මේක හිතන්න අමාරු වැඩක්. මොකද
අපිට ඒ වෙනුවෙන් සංසාරික කුසල ශක්තියක් තියෙන්න ඕන. ඒ වගේම මනසේ අසීමිත පුහුණු කිරීමක් කරලා තියෙන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ මේ වගේ කාරණා පිළිබඳ දිගින් දිගට වීඩියෝස් වලින් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ඔයාලගේ කමෙන්ට්ස් තියෙනවා නම්, අදහස් තියෙනවා නම්, මම මේ කතා කරපු දේවල් වලට වඩා යම් කිසි දෙයක් දන්න අය මේ වීඩියෝ එක අහනවා නම්, බලනවා නම් කරුණාකරලා කමෙන්ට් එකකින් ඒව දාන්න. ඒකට මට නිවැරදි වෙන්න පුළුවන්. ඇත්තටම මම මේ වීඩියෝ එක කිරීමේ බලාපොරොත්තුව වෙන්නේ මුදල් හම්බ කිරීමටවත් කිසිම අරමුණක් නැහැ මට. මම මේ ඉගෙනගත්ත උගත් කාරණා ටික යම් කෙනෙකුට කිසියම් වූ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් නම් මේ වීඩියෝ මාලාවෙන් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. සහ මේ වීඩියෝ එක ෂෙයා වීම හරහා මගේ දැනුමේ යම් යම් අඩුපාඩු තියෙනවා නම්, මම බැසගෙන තියෙන යම් යම් වැරදි නිගමන තියෙනවා නම් අන්න ඒවා නිවැරදි කරගන්නත් මට හැකියාවක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ මාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා තවත් පොඩි ගැටයක් ලියා ගන්න ගමන්. ඉතින් බෞද්ධ දර්ශනය පිළිබඳ මෑත කාලීන තියෙන කුතුහලයක්, තියෙන ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුන ගමන් කතා කරාද, ඉපදුන ගමන් ඇවිද්දද, ඒ වගේ දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නළලේ පූර්ණ රෝම ධාතුවක් තිබුණාද කියන වගේ දේවල් කතා කරනවා. ඉතින් මෙන්න මේකට මෙහෙම උත්තරයක් මම දෙන්නම්. ඕනෑම ආගමක් සමන්විත වෙලා තියෙනවා කාරණා දෙකකින්. එකක් තමයි දාර්ශනික කොටස සහ සංස්කෘතික කොටස. එහෙම නැත්නම් මේ ආගමට පැවැත්මක් පවතින්නේ නැහැ. මොකද හේතුව ඕනෑම ආගමක් අදහන භක්තිකයින්, බැතිමතුන් කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි ප්‍රඥා අධික පුද්ගලයන්. එහෙම නැත්නම් ප්‍රඥාවන්තයින්. අනිත් අය තමයි ශ්‍රද්ධාවන්තයින්. එහෙම නැත්නම් ශ්‍රද්ධා අධික පුද්ගලයන්. ඉතින් ධර්මය අවබෝධ කරගන්න, එහෙම නැත්නම් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එකක් තමයි ප්‍රඥාධික මාර්ගය, අනික තමයි ශ්‍රද්ධාධික මාර්ගය. කෙනෙකුට පුළුවන් නම් ප්‍රඥාව මෙහෙवला අභිධර්මයේ මෙනෙහි කළා, අභිධර්මයේ ගැඹුරු කාරණා අවබෝධ කරගෙන තාර්කික විමසලා ඒ හරහා අවබෝධය ලබාගෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් නම් එහෙම අයට පාරක් තියෙනවා ප්‍රඥා මාර්ගය. තවත් සමහරු ඉන්නවා අභිධර්මයේ කතා කරන්න යන්නේ නැහැ, අභිධර්මයේ විමසන්න යන්නේ නැහැ. ජීවිත අවබෝධය, ජීවිත අත්දැකීම් තුලින් සහ ශ්‍රද්ධාව තුලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා. ඉතින් මේ දෙපිරිසටම යන්න පුළුවන් පාරක් තියෙනවා. ඉතින් මේ ශ්‍රද්ධා මාර්ගයේදී මේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගේ ශ්‍රද්ධාව වැඩි කර ගැනීමට, ඔවුන් ශ්‍රද්ධාව හරහා මේ ආගමට අද්දවා ගැනීමට, ගෙන්වා ගැනීමට ඕනෑම ආගමක මෙන්න මේ සංස්කෘතික කාරණා ටික ලියවිලා තියෙනවා. ඒ අදාළ ආගමේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ අතිශෝක්තියෙන් යුතුව ලියවුණු යම් යම් කාරණා තියෙනවා. ඒවා බොහෝ විට පසු කාලීනව ලියවෙන කාරණා. ඒවා ලියන්නේ ඒ ශ්‍රද්ධා අධික පින්වතුන් ඒ මාර්ගයට ගෙන්වා ගැනීමට. ඉතින් අන්න එවැනි කාරණා ලියවුණා වෙන්න පුළුවන් බෞද්ධ දර්ශනයේ ඒ සංස්කෘතිකමය කොටස වෙනුවෙන් සහ ශ්‍රද්ධාධික පින්වතුන් වෙනුවෙන්. ඒක එක තර්කයක්. ඊළඟ තර්කය තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉපදුන ගමන් ඇවිද්ද වෙන්න බැරිද? ඉපදුන ගමන් කතා කරා වෙන්න බැරිද? මොකද අද වන විට අපි දන්නවා ලෝකයේ විවිධ රටවල් වල විවිධ දරුවන් ඉපදුන ගමන් කතා කරලා තියෙනවා. ඉපදුන ගමන් ඇවිදලා තියෙනවා. පූර්ණ රෝම ධාතුව සහිත පුද්ගලයන්ගේ ඡායාරූප ඉන්ටර්නෙට් එකට ගියාට පස්සේ බලන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරපු අසීමිත පුණ්‍ය ශක්තියක් සහිතව උපදින උන්වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පුර ලබා ගන්න බුද්ධත්වයේ අවසාන භවය ඉපදුන ගමන් ඇවිදිනවා වෙන්න බැරිද? ඉපදුන ගමන් කතා කරනවා වෙන්න බැරිද? ඉතින් ඒ නිසා එහෙමත් අපිට හිතන්න පුළුවන්. ඒ නිසා වැදගත් වන්නේ බුදුන් වහන්සේ ඉපදුනහම කතා කරාද, ඇවිද්දද, ඒ දේවල් නෙමෙයි. වැදගත් වන්නේ මෙන්න මේ බෞද්ධ දර්ශනයේ පවතින හරය. ඉතින් වීඩියෝ එක පිළිබඳ අදහස් පළ කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.